අනුෂ විතාන කියන මාත් එක්ක කැම්පස් එකේ හිටපු මතුගම පැත්තේ කොල්ලෙක්. මතුගම ඉස්කෝලේ මට මතක නැහැ. ඒ අවුරුද්දේ කඩුතර දිස්ත්‍රික්කයේ පළවෙනි. නිකන් නෙට් එක ගහලා බලන්න ડોක්ටර් අනුෂ විතාන කියලා ලෝකේ AI වල ඉන්න උඩම පොරක් ජීවත් වෙන ජපාන්. ඌ නම් මේ ජාන අප්සෙට් එකක් තියෙන එකේ. එනු එහෙම ලොකුවට පාඩම් කරන එකෙක් නෙවෙයි. පුදුම මතකයක් තියෙන මිනිස්සෙක්. يعني මිනිහා ෆිල්ම් බලනම හින්දි කතා කරනවා. හින්දි ඉගෙන නැහැ කවදාකවත්. නමුත් ෆිල්ම් බලලම මේ හින්දි කතා කරන්න පුළුවන්. මිනිහා ඇත්තටම ඉංග්‍රීසි කතා කරන්නත් එහෙම තමයි ෆිල්ම් බලලම තමයි. මිනිහත් එක්ක අපිට ෆිල්ම් බලන්න බෑ. මිනිහා ෆිල්ම් එක නෙවෙයි බලන්නේ. කැමරා ඇන්ගල් එක කොහෙද තිබ්බේ? අනම්මන ආය රිවයින්ඩ් කර කර බලනවා මේ ෂොට් එක ගන්න කොහෙද තියෙන්නේ නැත්තේ කැමරාව. ඉතින් ඌත් එක්ක අපිට ෆිල්ම් බලන්න බෑ. හරිද මේ කතාව අදාළම නෑ ඌට. ඌ පාඩම් කරන්නේ හෙට එක්සෑම් එක නම් මෙහෙම දානවා නෝට් එක ඇඳේ. මෙහෙම දාලා මෙහෙම බලන්න. බලලා ගිහලා පේපර් එක ලියනකොට A+ විතරයි එන්නේ. A+ කියන්නේ ලකුණු 80කට වැඩි. A+ විතරයි එන්නේ. ඉතින් ඒකයි මම කිව්වේ ඥාන විකෘතියක් කියලා. අපිට එහෙම කරන්න බැරි වෙයි. මේ නැවත අපිට try කරන්න පුළුවන් මොන හරි කරගන්න. ඔයා ඉගෙන ගන්න ඕනේ. අන්න ඒ වගේ